ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ආවට පස්සේ අපි කල්පනා කළා මේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව පුළුල් කරන්න ඕන. මේ රූට් පර්මිට් දෙන එක සම්පූර්ණ ඕපන් ටෙන්ඩර් මත යන්න එකක් බාටපත් කරන්න ඕන. ඒ වගේම ශ්‍රීරෝධ රථ, ස්කූල් වෑන්, ඔෆිස් වෑන්, බස් රථ මේවා පාලනය කරන්න පුළුවන් නීති රීති ප්‍රමාණයක් සකස් කරන්න ඕනේ. මගේ වයස අවුරුදු 62යි, වෘත්තියට අවුරුදු 33යි. මගේ මෙතෙක් ජීවිතේ වාසනාවන්තම සතුටුදායකම දවස මොකද්ද කියලා ඇහුවොත් පැහැදිලිවම කියනවා මම වැඩිම උත්සාහ කරලා ලබාගත් ජයග්‍රහණයක් තමයි ඊයේ එහෙන් දැක්කේ. ඒ තමයි ගරු ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ජාතික ගමනාගමන කොමිෂන් සභාව 50 සංශෝධන කෙටුම්පත දෙවැනි වර කියවීම කියලා පළාත් සභාවට ඉදිරිපත් කරනවා. එතන ඉඳන් අපි සභාවේ අහගෙන හිටියා ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඒ පනත පිළිබඳ එයාගේ අදහස් දැක්වීම බල්ලා හවස පාට විධීමකින් තොරව සියලු දෙනාගේ එකතාවෙන් සභා සම්මත කරනවා ජාතික ගමනාගමන කොමිෂන් සභා 50 සංශෝධන කෙටුම්පත තවදුරටත් කෙටුම්පතක් නෙමෙයි සභා සම්මතයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බලය පැවරෙනවා මහා මාර්ගයේ භාවිතා කරමින් කරන සියලුම ප්‍රවාහන කටයුතු නියාමනය කිරීමේ බලය සීමාලා තිබ්බේ ප්‍රයිවට් බස් වලට විතරයි පෞද්ගලික බස් වලට විතරයි සීමාලා තිබ්බේ ඉන් ඔබට කියලා සියලුම ප්‍රවාහන මාධ්‍යයන් වලට නියාමනය කිරීමට වඩා ඵලදායී සේවා ලබා දීමට රටේ ආර්ථිකයට රටේ ජනතාවට සේවා සැපයීම සඳහා තියෙන පිහිටවල තියෙන ආයතනය වඩා පනතක් තුලින් ශක්තිමත් කරනවා. යහපාලන තමයි අපිට කෙලෙව්වේ මේ නැස්පැත්ති කළේ ඒගොල්ලෝ. හැබැයි ජනාධිපතිතුමා අවසාන මොහොතේ එක්කලා ඒ පාපෙන් ගැලවෙන්න බැරුණා. මේ නව ආණ්ඩුව ඊටම නිවැරදිව වැඩ තෝරනවා. ඒ තෝරපු වැඩ වලින් අංක 1 වැඩක් තමයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව 50 සංශෝධන කෙටුම්පත සභාගත කළ සම්මත කිරීම. අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගමයේද මේ සම්බන්ධයෙන් රජයට සිය ස්තුතිය පළ කළා. පැවති රජයන් දෙකකටම අපි යෝජනා ඉදිරිපත් කර අවුරුදු 20ක් 30ක් තිස්සේම කිසිම රජයක් මේකට මෙතියක් වීමක් උන්නේ අපි යන ප්‍රවාහන ඇමතිවරුත් එක්ක සාකච්ඡා කරන ප්‍රවාහන ඇමතිවරු වෙනස් වෙනවා ඊට පස්සේ නැවත සාකච්ඡා බිඳ වැටෙනවා. නමුත් මේ ආණ්ඩුව ඇවිල්ලා අපි එක ඉල්ලීමයි කරේ ඒ ඉල්ලීමටම ප්‍රතිචාරයක් වශයෙන් මේක ඉක්මනින්ම නියාමනය කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ පිළිබඳව අධිකාර ජනාධිපතිතුමාට සහ ප්‍රවාහන අමාත්‍යවරයාට ඒ වගේම සියලුම නිලධාරීන්ට ස්තුතිය සමස්ත ලංකාන්තර පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයෙන් වෙනුවෙන් අපේ ස්තුතිය මේ වෙලාවේ ප්‍රකාශ කරනවා.